අද අපි මේ කතා කරන්න යන්නේ අපේ මූලාශ්‍රය ඇසුරින් ලංකාවේ හරිම සුවිශේෂී බුද්ධ ප්‍රතිමාවක් ගැන. ඒ තමයි අවුකන බුදු පිළිමය. ඔව්. ඇත්තටම මේ ලැබිලා තියෙන මූලාශ්‍රය ටික වැදගත්. අපි බලමු මේ අසිරිමත් නිර්මාණය කොහෙද තියෙන්නේ මොනවද ඒකේ විශේෂ ලක්ෂණ කියලා. එහෙනම් මුලින්ම අපි බලමු පිහිටීම. මේක කොහෙද හරියටම තියෙන්නේ? මේක පිහිටලා තියෙන්නේ උතුරු මැද පළාතේ. උතුරු මැද අනුරාධපුර දිස්ත්‍රික්කයේ. ඔව් අනුරාධපුර දිස්ත්‍රික්කයේ කැකිරාවට ටිකක් කිට්ටුවෙන් අවුකන කියන ගමේ. කලාවැව ආශ්‍රිතව නේද? හරියටම. කලාවැවට බටහිරින් වැව දිහාම බලාගෙන තමයි මේ පිළිමය නෙලලා තියෙන්නේ. ඒ කියන්නේ නිකම්ම තැනක නෙවෙයි. නෑ විශාල ග්‍රැනයිට් පර්වතයක තමයි නෙලලා තියෙන්නේ. අර පිළිමයට පිටිපස්සෙන් පර්වතයෙන්ම පොඩි කොටසක් අල්ලලා තියලා තියෙනවා ආධාරකයක් වගේ. ඒක තමයි. හරි. එතකොට පිහිටීම පැහැදිලි. අපි අමුතු පිළිමේ විස්තර වලට මොනවද විශේෂ ලක්ෂණ? හොඳයි. මේක හිටි පිළිමයක්. අර සමබංග ඉරියව්වෙන් තමයි තියෙන්නේ. ඒ කියන්නේ හරිම කෙලින් සමබරව. ඒක ගත්තම සම්පූර්ණ උස මීටර් 14ක්. ඒ කියන්නේ අඩි 46ක් විතර වෙනවා. ඇත්තටම දැවැන්තයි නේද? අත්වල මුද්‍රා ගැන කතා කළොත් දකුණු අත උඩට උස්සලා තියෙන්නේ ආසිස මුද්‍රාවෙන්. ඒක අභය මුද්‍රාව වගේම තමයි ඒ ටිකක් ආශිර්වාද කරනවා වගේ. වම අත ඔරහිස ගාවට උස්සලා සිවුර අලවන් යනවා. ඒකට කියන්නේ කටක මුද්‍රාව කියලා. සිවුර ගැන කියන්න ඕන නේද? ඒකෙත් විශේෂත්වයක් තියෙනවා. ඔව්. ඇඟට මැලිල වගේ තියෙන තනිපට සිවුරක් දකුණු උරේ සම්පූර්ණ මැරලා වම උරේ විතරක් වහලා. ඒකාංශ පාරුපණය කියන්නේ ඒකට නේද? හරියටම හරි. ඒ වගේම සිවුරේ රැලිත් හරිම සරලයි. තනි රේඛාවකින් වගේ යන්නේ අනුරාධපුර යුගයේ ලක්ෂණයක් එක. තවර මහා පුරුෂ ලක්ෂණ කියන මූලාශ්‍රවල තියෙනවා පිරුණු අත්ල පතුල් උරහිස් වගේ. ඔව් සත්තුස්සද ලක්ෂණය. හිෂේ කෙස් දකුණට කරකිලා තියෙන හැටි. දක්ෂිනාවර්ත කේශ් ඔළුව උඩ අර බුදු රස්මාලා වගේ රන්සි පුංජය ඊට තුඩින් සිරස්පතේ. මේ ඔක්කොම තියෙනවා. මේක හදපු ක්‍රමය ගැන කියලා තිබුණා නේද? නවතාල ක්‍රමයක්. ඔව් නවතාල. ඒ කියන්නේ පිළිමේ මුළු උස මුහුණේ උස වගේ නව ගුණයක් වෙන විදිහට හදන එක. ඒ කියන්නේ හරිම සමබර ලස්සන පෙනුමක් එනවා. මේ පිළිමේ මුලින්ම තිබිලා තියෙන්නේ පිළිම ගේක කියලා කියනවා. ඔව් ගඩොලින් හදපු තරමක් ලොකු පිළිමයක. අද නටබුන් දකින්න තියෙනවා. කාල නිර්ණය ගැන කිව්වොත් මුලින් හිතේ පරණයි කියලා නේද? පහවෙනි සියවස වගේ. ඔව් ධාතුසේන රජ කාලේ කියලා මතයක් තිබුණා. ඒත් අර 1951 දී හම්බ වුණ සෙල්ලිපියක් එක්ක. පරණ විතාන මහත්මයා හොයාගත්තා. ඔව් ඒක 8 වෙනි සියවසටයි තියෙන්නේ. ඉතින් දැන් පිළිගන්නේ මේක 8 වෙනි සියවසේ නිර්මාණයක් කියලා. ඉතින් මේ බලනකොට අවුකන පිළිමිය කියන්නේ පිහිටීම ප්‍රමාණය කලා ලක්ෂණ හැම අතින්ම අතිශයින්ම වැදගත් නිර්මාණයක්. ඇත්තමම අවසාන වශයෙන් හිතන දෙයක් ඉතුරු කරනවා නම් සියවස් ගානක් තිස්සේ ඔහොම නොසැලී පවතින මේ දැවැන්ත නිර්මාණය දිහා බලද්දී ඒකේ තියෙන අර ගැඹුරු ආධ්‍යාත්මික ගුණයයි කලාත්මක භාවය වගේම මේක හදපු මිනිසුන්ගේ දක්ෂකම ගැන ඇත්තටම පුදුම හිතනවා. ඒක ගැන තව ටිකක් හිතන්න පුළුවන්.